මම තනියමම ගමනක් යන්න කියලා හිතාගෙන එළියට බැස්සේ අද. ඉතින් මං අපේ මල්ලිත් එක්ක අලගුවට යනකම් ආව බයික් එකේ. එතනින් එහාට මම යන්නේ තනියම. හොඳටම වහිනවා. ඒ වැස්ස මම යනවා කොණ්ඩේ කපන්න. දැන් තමයි අපි ඇවිල්ලා දවස් දෙකකට පස්සේ අද තමයි වැස්සේ. කීල්ස් එකක් තියෙනවා වෙලාවක් තිබ්බොත් ඉවර වෙලා කීල්ස් එකට යනවා. කොණ්ඩේ කපලා එහෙම මට මේ සැලුන් එක හොයාගන්න තැන පොඩ්ඩක් වැටලුණා. මං හිතන්නේ මං හරි පැත්තට යනවා ඇති. මැප් එකේ තිබ්බ විදිහට තිබ්බේ කීල්ස් එක ඉස්සරහ කියලා. මම හැමම කීල්ස් එකට ආවා. අම්මෝ ගන්න දේවල් නම් ගොඩයි. හැබැයි දැම්ම ගන්න නැහැ. පස්සෙම ගන්නවා. අපිට යන්න රෙඩි වෙලා. මම නිකන් ඇවිදලා බැලුවා. යන්න කලින් එන්න ඕන මෙතනට. පේස්ට්‍රි කියන්නේ මගේ ෆේවරිට්ම කෑම. පේස්ට්‍රි කොතනද? මං එතන. අන්න එහෙමයි. රයිස් ඇන්ඩ් කරි එකත් රස පාටට තිබ්බට මට ඒ වෙලාවේ කන්න තරම් මූඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් මම පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන එළියට ආවා. මම ගත්තා ෆිෂ් පේස්ට්‍රි එකයි ලිටල් ලෑන් චොක්ලට් කේක් එකයි. මේ කපල ඒක ඇවිස්සනවා වැඩිනේ අප්පා. දෙන්නේ තුන් දිනක් බලන් ගියා මේ නාර වගේ කොණ්ඩේ ඇවිස්සෙන හින්දා දැන් මෙහෙමම ගෙදර නම් පොඩි දෙන්න දාලා ආවේ අපේ නංගිත් එක්ක නංගිලා එම්මලයි එක්ක මොනා කරනවද දැන් නැහැ. මං හිතා නෝලිමිට් එකට යන්න ආසයි දෙන්න. මං හිතන් ගියපු නෝලිමිට් එක නෙවෙයි මෙතන තිබ්බේ. මොකද ඒ කාලේ තිබ්බ නෝලිමිට් එකේ ලේඅවුට් එක හොඳටම වෙනස් කරලා. මට මුකුත් ගන්න උවමනාවක් නැති වුණත් ඉස්සර කාලේ මතකෙත් එක්ක මට ඇත්තටම මේකට යන්න ආසයි හිතුණා. ගන්න දෙයක් හිතාගන්න ඇවිල්ලා එතනින් මුකුත්ම ගන්නේ නැතුව මම එළියට ඇවිල්ලා පොඩ්ඩක් ටවුන් එකේ ඇවිත්තා. වැඩ ටිකක් කරගෙන මම ඉක්මනට ගෙදර ආවා. ලිටල් ලෑන් චොක්ලට් කේක්. already open කරා ඉතින් සුවඳ නම් ඒක රහනම් වෙනස් ඇතිත් කියලා හිතනවා මට පෙනුමෙන්. කට් නංගි don't touch නංගි. මේ දිලිසෙන හැටි බලන්නකෝ. Diam වෙනස් නැහැ.
ගෙන් හිච්චි මාමගෙන් රසම රසට එකක් හම්බුණා. කහට එක චූටි පැංචි මගේ තේකට අතපුච්ච ගත්ත විදිහ තමා මේ. ඉදාම රෑ මම අපේ අප්පච්චිත් එක්ක ආය අලව්වට ආවා පොඩි වැඩ වගේකට. ඒ ටික කරලා ගෙදර එද්දිත් මෙයා නැගිටලා. අපි මොකද කරන්නේ? ටීවී බලනවා නේද ඩියුටි පැන්ටි? වා ටීවී එක අහනවා. ටීවී අහනවා යා අම්ම බලද්දි. ඔයාලා පැලපිහි කාලා තියෙනවද? මන්නම් මාරම ආසයි පැලපිහි වලට. ඉතින් ලංකාවට ගිහපු වෙලාවේ ඒකත් කෑවා. Big one. Yes. Thank you. මොනවා සෝගිරිය අපි ඊට් කරන්නේ? යෝගට්. අම්මට good boy නේ. සෝගිරි. wow. වෙලාව කියන දේ මාරම ඉක්මනට යනවා කියලා මට තේරුනේ ලංකාවට ගිහපු කාලෙදී. උදේ නැගිටලා රෑ වෙද්දී පැය ගානක් ගිහිල්ලත් ඉවරයි. හැබැයි අන්තිමේදී කරපු දෙයක්වත් නැහැ. ඉතින් වෙලාව කියන දේ වටිනාකම මාරම විදියට දැනුණා. ලින්දට ආවා ලින්දට. වතුර තියෙනවද බලමු ලින්දේ. මහගෙදර බන්තේ අපේ අම්මගේ ගෙවස්ත තිබ්බොටුත් තියෙනවා. තිබ්බොටු මැල්මක් කන්න ඕන. බණ්ඩක්කා කොවිඩ් කාලෙදි මට මතකයි මමත් ඇවිල්ලා මේකේ ගොඩක් කෙළවලු වර්ග හැදුවා. මං හිතන්නේ ලංකාවේ හිටපු කාලේ වැඩියෙන්ම එන්ජොයි කරන්න නැත්තේ මෙයා තමයි.
රැට කන්ද අලකරිය නැද්ද අපට අපයි ඔම්ලට් නෙමෙයි ඔම්ලට් තමයි වීඩියෝ එක ඉවර වෙල්ලේ රෑට කාපු ආප් එකේ